අයිබෝන් ආදරණීය දුවේ පුතේ අදත් අපි 9 ශ්‍රේණියේ ලස්සන පාඩමක් ඉගෙන ගමු. ඒ තමයි ඔයගොල්ලන්ගේ 10 වෙනි පාඩම වන නවම් මහේ නව වලල්ල. නවම් මහ කියන්නේ පෙබරවාරි මාසේ. පෙබරවාරි මාසේ මූදෙන් මතුවන රැලි 9ක් ගැන තමයි මේකේ තියෙන්නේ. දැන් පුතේ අපි සාමාන්‍යයෙන් එදිනෙදා කතා බහ කරනකොට මේ කතන භාෂාව නෙමෙයි අපි ලියනකොට පාවිච්චි කරන්නේ. ඒ වගේ තමයි එක එක ප්‍රදේශවල භාෂාවන් වෙනස් වෙනවා. ඒකට අපි ප්‍රාදේශික ව්‍යවහාර කියනවා. ප්‍රදේශයෙන් ප්‍රදේශයට සමහර වචන පාවිච්චි කරන විදිහ වෙනස් වෙන ඉතින්. ඒ වගේම තමයි පුතේ සමහර වෘත්තීන්ට අදාළව භාවිතා වන වචන වෙනස් වෙනවා. නීතිඥ වෘත්තයේදී අපි විවිධ පාරිභාෂික වචන පාවිච්චි කරනවා. වෛද්‍ය විද්‍යාවේදී අපි සාමාන්‍ය එදිනෙදා පාවිච්චි කරන්නේ නැති වචන පාවිච්චි කරනවා. එතකොට මේ යම්කිසි වෘත්තියකට අදාළව පාවිච්චි කරන වචන වලට අපි පුතේ වචනයක් කියනවා පරිමිත ව්‍යවහාර. මොනවද? පරිමිත ව්‍යවහාර. මොනවා හරි වෘත්තියක් එක්ක සැබඳුණු වචන කොටස වලට අපි කියනවා පරිමිත ව්‍යවහාර කියලා. ඔයගලන්ට ඔකට හරි ලස්සන උදාහරණ ගොඩක් තියෙනවා. ඔයාලා දන්න මොනවද? කමත් භාෂාව. කමත් භාෂාව පරිමිත ව්‍යවහාරයක්. අපි හරක කියනවා ඒගොල්ලෝ කමතට ගියාම අම්බරූ කියනවා. නේද? ඒ වගේම තමයි පුතේ දීවර භාෂාව. දීවර භාෂාව. අපි කාලගුණය කියනවාද කාලගුණේ හරි නෑ කියලා කියනවා. එයාලා කාලගුණයට ඉයත්තුව කියනවා. ඒ වගේ පුතේ පතල් භාෂාව. පතල් භාෂාවෙත් එහෙමයි. ලාම්පුවට එහෙම කියන නම වෙනයි. එහෙනම් මොනවා හරි වෘත්තයකට අදාළව පාවිච්චි වෙන වචන පාවිච්චි වෙන වචන අනුසාරයෙන් බිහිවෙච්ච භාෂාවට අපි කියනවා පරිමිත ව්‍යවහාර. මොනවා හරි වෘත්තයකට අදාළව අපි භාෂාව වෙනස් වුණාම ඒවට අපි කියනවා පරිමිත ව්‍යවහාර. එහෙනම් පරිමිත ව්‍යවහාර වලට උදාහරණ තුනක් මොනවද? කමත් භාෂාව, දීවර භාෂාව, පතල් භාෂාව. දැන් අද දවසේ ඔයාලට මේ දීලා තියෙන පාඩම නවම් මහේ නවවලල්ල කියන පාඩම පුතේ ඊළඟට වැදගත් වෙන කාරණේ තමයි 9 ශ්‍රේණියේදී ඔයගොල්ලෝ MCQ එකක් එන්න පුළුවන්. එහෙමත් නැත්නම් ප්‍රශ්නයක් එන්න පුළුවන් දෙවෙනි කොටසේ මේ පාඩම උපුට ගත්තේ මොකෙන්ද කියන්නේ. රයිට් අපි ඊළඟට යන්නේ ඒකට. ඔයාලට මේ අදාළ පාඩම අපි ගන්නේ ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ වෙරළ කියන පොතෙන්. මොකද්ද පොත? වෙරළ. හරි ලස්සන පොතක්. මේකේ තියෙනවා මේක ලිව්වේ පුතේ ඔරුක්මාංකුලමේ චන්දින හිමි. කවුද? ඔරුක්මාංකුලමේ චන්දින හිමි. එහෙනම් ඔය වෙලාවෙම ඔළුවට දාගන්න මේ පාඩම උපුටගත්ත පොත තමයි වෙරළ. ලිව්වේ ඔරුක්මාංකුලමේ චන්දන හිමි. දැන් පාඩමේ අවශ්‍ය කොටස් අනුපිළිවෙලට ඔලු ගෙඩියට දාගෙන යනවා. මේ නවම් මහේ නවවලල්ල කියන පාඩම උපුටගත්තේ වෙරළ කියන කෘතියේ. ඒක ලිව්වේ ඔරුක්මාංකුලමේ චන්දන හිමි. හරි. දැන් මේක අපිට මතකයි. අපි ඊළඟට මාරු වෙනවා මේ දීවර භාෂාවේ තියෙන දේවල් එකින් එක අඳුනා ගන්න. පුතාලා දැකලා තියෙනවා වෙරළට ගියාම හෝඩි හෙලෙයියා කියලා මාළු දැලක් අදිනවා. 10-15 දෙනෙක් පොලිමට පිටිපස්සට මේ දල අදිනවා. දැල්ල අදිනවා. මේ පැත්තේ එක්කෙනයි මෙතන එක්කෙනයි. මෙතන එක්කෙනයි මෙතන එක්කෙනයි. ඔහොම ඔය ආදී වශයෙන් වෙරළට යනකම් මාළු දැල අදිනවා. මෙහෙම අදිනකොට මේගොල්ලෝ කියනවා හෝඩි හෙලෙයියා. හෝඩි හෙලෙයියා. ගොඩ ඇදපන් යාලු. බරටම ඇති මාළු. මෙහෙම කිය මේ අදිනවා. මෙන්න මෙහෙම මේ මාළු දල අදිනකොට කියන කවි වලට අපි කියනවා පුතේ අම්බාවන් කියලා. මේ කියන කවිය අපි හඳුන්වනවා අම්බාවන් කියලා. මේ කියන කවියට මොකද්ද කියන්නේ? අම්බාවන් කියලා. මේ අදින දැලට කියනවා පුතේ ජාලය කියලා. ජාලය. මේ අදින දැලට දීවර භාෂාවෙන් කියන්නේ ජාලය. එතකොට මේ දැල අදින අයට කියනවා අම්බාවෝ කියලා කියනවා.
ජාලියෝ කියලා කියනවා පුතේ. අම්බාවෝ කියලා කියනවා ජාලියෝ කියලා කියනවා. ඔහොම ඔළුවට දාගන්න. මේ පාඩම රුක්මාන් කුලමේ චන්දන හිමිගේ වෙරළ කියන කෘතියෙන් ගත්තේ. දැන් දීවර භාෂාවේදී අදින දැලට ජාලය කියනවා. ඒ අදිනකොට කියන කවියට අම්බාවන් කියනවා. මේ දැල අදින අයට අම්බාවෝ ජාලියෝ කියනවා. හරිද? මගේ පුතාලට මේක ඔන්න අපි එකින් එක කෑල්ලෙන් කෑල්ල පැහැදිලි කරගත්තා. දැන් මෙහෙම මේ දැල් අදිනවට අමතරව පුතේ ගොඩාක් වෙලාවට මූදු යන්නේ ඔරුවේ. ඔරුවක් පාවිච්චි කරනවා. මූදු යන්නේ ඔරුවේ. එතකොට පුතේ මේ මූදු යන්න පාවිච්චි කරන ඔරුව ඉස්සරහ කොටසට පුතේ කියනවා ඇනිය. මොකද්ද? ඇනිය. මේ ඔරුවෙන් තමයි මාළු අල්ලන්න යන්නේ. ඔරුවේ ඉස්සරහ කොටසට ඇනිය කියනවා. පසුපස කොටසට කියනවා අවර. ඉස්සරහ කොටසට ඔරුවේ ඇනිය කියනවා. පිටිපස කොටසට අවර කියනවා. මෙතන පිටුපස තියෙන හබලට කියනවා අවල. පිටිපස්සේ හබල් ගන්න තියෙන එකට කියනවා අවල. මැද හරිය හබල් ගන්න තියෙන එකට කියනවා කස්සවල. ඔන්න ඔහොම ඔළුවට දාගන්න. මේ ඔරුවේ ඉදිරිපස කොටසට කියනවා ඇනිය කියලා. පසුපස කොටසට කියනවා අවර කියලා. පිටිපස්සේ මේ හබල් ගන්න එකට කියනවා අවල කියලා. මැද හරිය තියෙන හබලට කියනවා කස්සවල කියලා. ඔන්න පාඩමෙන් භාගයක් ඉවරයි. right. දැන් පුතේ මෙහෙම යන ඔරු අතරේ ඉස්සරම තිබ්බේ රුවල් ඔරු. එතකොට රුවල හැම වෙලාවෙම දිගාරින්නේ නැහැ. අපට ගමන් දිශාවට මේ ගමන යොමු කරගන්න තමයි රුවල දිගාරින්නේ. මේ රුවල දිගාරිනවට රුවල ඔසවනවට කියනවා පුතේ රුවල් ඔඩු දෙනවා. මොකක්ද? රුවල් ඔඩු දෙනවා කියලා කියනවා. රුවල ඔසවනවට රුවල් ඔඩු දෙනවා කියලා කියනවා. right. ඔය වගේම තමයි පුතේ ඉස්සර දැන් මූද මැද්දට ගිහිල්ලා අපි වාහනයක් බ්‍රේක් කරලා නවත්තනවා වගේ ඔරුව නවත්තන්න බෑනේ. ඒකට නැංගුරමක් දාන්න ඕන. නැත්තම් රැල්ලට පාවි යනවා. ඉතින් එහෙම ඉස්සර මේ නැංගුරම් දාන්න ඇන්කර් කියන්නේ අර ඔයගොල්ලෝ දැකලාද මේව තුන් මුලස් මෙහෙම තුන් මේවා තුනක් තියෙන එකක් තියෙන්නේ ඔහොම. ඒක නැංගුරම කියලා දාන්න. ඒ කාලේ ඔහොම නැංගුරම් තිබ්බේ නැහැ. ඒ කාලේ නැංගුරම් දාන්න පාවිච්චි කළේ පුතේ ගල. ඔරුවේ ගලක් තියාගෙන ගිහිල්ලා කමෙක් ගැට ගහලා ගල මූදට දාන්න. ඒ කාලේ මොකද්ද දැම්මේ නැංගුරම් වෙනුවට? ලොකු ගල. ඒ හින්දා මේ නැංගුරම් දාන එකට පුතේ ඒ කාලේ කිව්වා ගල් බානවා කිව්වා. එහෙ දීවර භාෂාවේ ගල් බානවා කියන්නේ ඒ කාලේ නැංගුරම් දාන එක. එහෙමත් නැත්තම් කිව්වා ගල් කඩනවා කිව්වා. දැන් අපි සාමාන්‍ය මේ ගොඩබිමේ ඉඳලා ගල් බානවා ගල් කඩනවා කිව්වනම් ඒක එන්නේ වෙන අර්ථයක්. දැන් මූදට ගිහිල්ලා නැංගුරම් වෙනුවට ඒ කාලේ පාවිච්චි කරේ ගල. ඒක වතුරට දානවට කියනවා නැංගුරම් දානවට කියනවා ගල් බානවා ගල් කඩනවා කියනවා. දැන් මේ ටික මගේ පුතාලට පැහැදිලි වෙන්නේ නැති කියලා මම හිතනවා මේ චුට්ටි දේ. එතකොට පුතේ දැන් මෙහෙම මුහුදු යද්දි දැන් ඔන්න පැහැදිලි කරගත්තා. රුවල ඔසවනවට රුවල් උඩ දෙනවා කියනවා. ඔරුවේ ඉස්සරහා කෑල්ල ඇනිය පිටිපස්සේ කෑල්ල අවර. පිටිපස්සෙන් තියෙන හබල අවල. මැද්දෙන් තියෙන හබලට කස් අවල කිව්වා. නැංගුරම් දානවට ගල් බානවා ගල් කඩනවා කිව්වා. හරි. අපි ඊළඟ කොටසට යමු. ඊළඟට පුතේ ඔය කාල ගුණයට මම පටන් ගද්දිම කිව්වා මෙයාලා කිව්වේ ඉයත්තුව කියලා. ඉයත්තුව කාල ගුණයට කිව්වේ ඉයත්තුව. මොකද්ද කාල ගුණයට කිව්වේ? ඉයත්තුව. කාල ගුණයට කිව්වේ ඉයත්තුව. වහිනවා කිව්වේ නෑ. ඒගොල්ලෝ වහිනවට හරි බයයි. වහිනකොට ඔරුව ඇතුලේ වතුර පිරෙනවා. ඒ හින්දා මේගොල්ලෝ වහිනවට කිව්වේ ගඟුලාව කරුණා කරනවා. අර සිරිපාද යනකොට වගේ කරුණා කරනවා කියලා කියන්නේ.
සිරිපා කරුණා කරනවා. ගඟුලාව කරුණා කරනවා කියලා කිව්වේ. හරිද පුතේ? එතකොට මේගොල්ලෝ රැල්ලට කිව්වේ මේ වතුර අපි මුහුදු රැල්ල කියලානේ කියන්නේ. එයාලා මේ මුහුදු රැල්ලට මෙහෙම නැගෙන මුහුදු රැල්ලට මේගොල්ලෝ කිව්වේ මාරියාව කියලා. මාරියාව කිව්වා. මාරියාව කියලා කිව්වා පුතේ. ඒ වගේම තමයි මේගොල්ලෝ මේ මුහුදු යන්න සුබ කාලෙට හරාව කිව්වා. හරාව කියන්නේ මුහුදු යන්න හොඳ කාලේ. මුහුදු රැළ ඡණ්ඩ වෙන කාලේ වාරකම්. වාරකම්. මුහුදු රැළ ඡණ්ඩ වෙන කාලේ වාරකම්. ඒ කාලෙට පුතේ වැලි කැරකිලා එනවා. ඒ හින්දා මාළු මේ සාමාන්‍ය නුගඹුරු මුහුදු තලයේ දකින්න නැහැ. එයාලගේ ඇස් වලට වැලි යනවා. ඒ නිසා ඒගොල්ලෝ ඈතට යනවා. ඉතින් පහසුවෙන් මාළු අල්ලන්න බෑ වාරකම් කාලේ. එතකොට මාළු අල්ලන්න සුබ කාලේ හරාව මේකට වලාල කියලා කියනවා. මේ මාළු අල්ලන්න සුබ කාලෙට අපි කියනවා හරාව වලාව කියලා. මේ දිය රැළට අපි කිව්වා මාරියාව කියලා. ඒ වගේම තමයි පුතේ මේගොල්ලෝ සාමාන්‍යයෙන් වර්ෂාවට කෝඩය කියලා කියනවා. වර්ෂාවට කෝඩය කියනවා. යත්තුව කිව්වේ කාලගුණයක. වර්ෂාවට කෝඩය කියනවා. මේ රැළ දැන් අපි මුහුදු රැළට මාරියාව කියනවා වගේ මේ මුහුදු රැළ සර වුණාම අපි කියනවා ඊරුවා සරවීම. ඊරුවා සරවීම. මේ ඔලුවට දාලා මේ රැළට අපි කියනවා මාරියාව. අපි මුහුදු රැළ කියලා අපි කියනවා. එයාලා මාරියාව කියනවා. එතකොට මුහුදු රැළ ඡණ්ඩ වුණාම ඊරුවා සරවීම කියලා කියනවා. කාලගුණයට ඒගොල්ලෝ යත්තුව කියනවා. වැස්සට ඒගොල්ලෝ වර්ෂාවට කෝඩය කියලා කියනවා. වහිනවා නම් වැස්ස වහිනවා නම් ගඟුලාව කරුණා කරනවා කියලා කියනවා පුතේ. ගඟුලාව කරුණා කරනවා කියලා කියනවා. ඒ වගේම තමයි මේගොල්ලෝ මේ වාරකම් කාලයට මුහුදු යන්නේ නැහැ. මුහුදු යන්නේ නැහැ. වාරකම් කාලයට මුහුදු යන්නේ නැහැ. ඒ වගේම ඔහොම මේ වාරකම් කාලය කියන්නේ වහිනවා. මේ වහිනකොට පුතේ අහස ගොරවනවා. අහස ගොරවන එකට අපි කියනවා හයිය කියලා. අහස ගොරවනවා නම් හයිය කියලා කියනවා. අපි හයිය කියලා කියන්නේ ඇඟේ පතේ හයියනේ නේද? ඒගොල්ලෝ මේ අහස ගොරවනවට හයිය කියලා කියනවා. ඔන්න අපි තව කොටසක් ඔළුවට දාගත්තා. මේ මුහුදු යන්න බැරි කාලේ වාරකම්, මුහුදු යන්න පුළුවන් සුබ කාලේ හරාව වලාල, ඒ වගේම මුහුදු රළට ඒගොල්ලෝ මාරියාව කියනවා. මුහුදු රළ ඡණ්ඩ වුණොත් ඊරුවා සරවීම කියනවා. වහිනවා නම් ගඟුලාව කරුණා කරනවා කියලා කියනවා. කාලගුණයට යත්තුව කියනවා. වර්ෂාවට කෝඩය කියනවා. ඒ වගේම අකුණු ගහනවා නම් අහස ගොරවනවා නම් හයිය කියලා කියනවා. වහින වෙලාවට ගඟුලාව කරුණා කරනවා කියලා කියනවා. රයිට්. ඔන්න අපි මේ ටික හිමින් ඔළුවට දාගත්තා. රයිට්. අපි අවසාන කොටසට යනවා පුතේ. බොහොම චූටි වෙලාවෙන් මේකට හොඳට පුතාලගේ අවධානය දුන්නා නම් ආයේ මේක අමුතුවෙන් බලන්න දෙයක් ඇත්තෙත් නැහැ. දැන් අපි ඉගෙන ගන්න යනවා. අපි කතාවට කියනවා මූදු හතක් එහා පැත්තේ ඉන්නේ කියලා කියනෝනේ. මොනවද මේ මූදු හත? දැන් මේ හරිය වෙරළ. මෙන්න පොල් ගස් එහෙම තියෙනවා. මෙතන ඉඳලා 70ක්ම එකමාරක් වෙරළේ ඉඳලා 70ක්ම එකමාරක් දුරින් තියෙන මුහුද. පුතේ මුහුදේ පළවෙනි කොටස මොන පාටද? ඔයාලා ඔය රැල්ල පාගන්න යන්නේ. ඒ රැල්ල පාගන හරියේ වැලි එකට එක පෙරලිලා ඇවිල්ලා මුහුද කහ පාටයි. ඒ කහ පාට කියන්නේ අර වැලි පාටයි. නේ? එතකොට මේ වෙරළේ ඉඳලා 70ක්ම භාගයක් දුරින් තියෙන්නේ කහ මුහුද. මොකද්ද? කහ මුහුද. ගයි කහ මුහුද කියන්නේ අර වැලි ටික ඇවිස්සි තියෙන හරිය. ඊළඟට පුතේ චුට්ටක් ගියාම ඕගොල්ලෝ ඔය අඩිය පේන බෝට් වල එහෙම ගිහිල්ලා තියෙනවා නම් අර කොරල් පරයෙන් බලන්න. ඊළඟ හරියේ පොඩි ගස් එහෙම හැදිලා කොරල් පේනවා. ඒ හරියේ චූටි පැල තියෙනවා. ඒක කොළ මුහුද. ඒක කොළ මුහුද. ඊළඟට පුතේ තමයි ඔය අපිට ඇස් වලට සාමාන්‍ය ඇහි දුරට පේන නිල් මුහුද තියෙන්නේ.
නිල් මුහුද කියනවට අමතරව මේකට පුතේ නලමාලි මුහුද කියනවා. ඒකට හේතුව තමයි නලමාලි මුහුද කියන්න හේතුව මෙතන තමයි හුළං ප්‍රභවය වෙන්නේ. හුළං හැදෙන්නේ. ඔන්න දැන් මුහුදු 3ක් ඉගෙන ගත්තා. අර වැල්ල ඇවිල්ලා මේ වැලි කැරගෙන ඕගොල්ලෝ රැල්ල පා ගන්න යනවා කියන හරිය කහ මුහුද. ඊළඟට ඔය චූටි චූටි ගස් එහෙම තියෙන ලස්සනට කොරල් ටික පේන හරිය කොළ මුහුද. ඊළඟට තද නිල් පාටට පේන්නේ නිල් මුහුද. ඒ හරියට අපි නලමාලි මුහුද කියලා කියනවා හුළං ප්‍රභවය වෙන නිසා. ඊළඟට පුතේ රතු මුහුද. රතු මුහුද කියන්නේ රාත්‍රී කාලයේ මේ ශාක ප්‍රවාහයෙන්ද උඩට රතු පාටට පේනවා. මේ හරියට කියනවා රතු මුහුද කියලා. රතු මුහුදෙන් පස්සේ පුතේ එන්නේ කළු මුහුද. දැන් 1 2 3 4යි. රතු මුහුද. රතු මුහුද රත්බොල් දියාත කියලාත් කියනවා. මේ රතු මුහුදටම කියනවා රත්බොල් දියාත. රත්බොල් දියාත කියලාත් කියනවා මේකට. හරි. අර රතු පාටට පේන්නේ මේ ඔය පොඩි පොඩි මුහුදු ජලයේ මත තියෙන මුහුදු පැලෑටි හින්දා. ඊට පස්සේ අපිට කළු මුහුද දකින්න පුළුවන්. ඔය කළු පාට මාළු ඔය ගෙනල්ලා කපලා දාලා තියෙන්නේ. බලයා එහෙම ඉන්නේ කළු මුහුද. සාහින්ද ගැඹුරු මුහුදක්. කළු මුහුද. මේකේ තමයි බලයා වගේ කළු පැහැති මාළු ඉන්නේ. ඊළඟ මේ මෙතනින් එහාට මේ කළු මුහුදෙන් එහාට තමයි පුතේ ඊටාම දක්ෂ දීවරයෝ ඒ කාලේ ගියේ. තාම ගැඹුරුයි. ඊළඟට තමයි කිරි මුහුද තියෙන්නේ. කිරි මුහුද. ඔය සුදු පාට මාළු, තෝරු මෝරු, කිරි පාට මාළු ටික ඉන්නේ මේ හරිය. දැන් කළු මුහුද කියනකොට ගොඩාක් ගැඹුරු හරියකට යන්නේ. කිරි මුහුදෙන් පස්සේ පුතේ ගොළු මුහුද. කිසි සද්දයක් නැහැ, නිශ්චලයි ගොඩාක්. කියන්නේ ගැඹුරු වැඩි වෙන්න වතුර නිශ්චලයි. ගොළු මුහුද. එහෙනම් වෙරළේ ඉඳලා 70ක්ම භාගයක් දුරින් කහ මුහුද. ඊළඟට කොළ මුහුද. ඊළඟට නිල් මුහුද. ඊළඟට රතු මුහුද, කළු මුහුද, කිරි මුහුද, ගොළු මුහුද. එතකොට ඔන්න අපි 7ක් ඉගෙන ගත්තා. අපි නිල් මුහුදට නලමාලි මුහුද කිව්වා හුළං ප්‍රභවයෙන් ඉඳලා. රතු මුහුදට රත්බොල් දියාත කියලා කිව්වා. අපි කළු මුහුදේ බලයෝ වගේ මාළු හැදෙන්නේ කළු මුහුද කිව්වා. තෝරු මෝරු වගේ ආයේ කිරි මුහුද කිව්වා. නිශ්චල මුහුද තමයි ගොළු මුහුද. ඊටාම ගැඹුරුයි කියලා කිව්වා. එතකොට දැන් මේ වාරකම් වලට යන්නේ නැහැ. වාරකම් වලට යන්නේ නැති හින්දා මුහුද සැඩයි. එතකොට මාළු නැහැ. ඒ හින්දා තමයි වාරකම් වලට දීවරයෝ මුහුදු යන්නේ නැත්තේ. හැබැයි පෙබරවාරි නවම් මාස කියන්නේ මේ දීවරයාට ඉතාම සුබ කාලයක්. ඒ කාලේ සාමාන්‍යයෙන් වෙරළේ රැලි 9ක් දකින්න පුළුවන්. ඒ හින්දා තමයි නවම් මහේ නව වලල්ල කියන්නේ. ඒක දැක්කම මිනිස්සු දීවර ජනතාව මේ දීවර කටයුතු සඳහා ඉතාම සතුටින් මේ සුබයි කියලා සලකනවා දීවර කටයුතු වලට. ඒක තමයි මේ නවම් මහේ නව වලල්ල කියන්නේ. එනම් පුතේ පුංචි විනාඩි ගානකින් නවම් මහේ නව වලල්ල පාඩම ඔයාලගේ ඔළුවට 100%ක් ඔයාලගේ ඔළු ගෙඩියට දැම්මා. දැන් බලන්න ඔයාලගේ අභ්‍යාසය කරන්න අනිවාර්යෙන් ඔයාලට මතකයි. මේ වගේ පුංචි චිත්‍ර පුංචි සටහන් මාර්ගයෙන් ඔයාලට ඔයාලගේ පාඩම් ලස්සනට මතක තියාගන්න පුළුවන්. තව සැරයක් ඕනනම් අහලා ඔයාලගේ අභ්‍යාසය කරන්න. එතකොට ඔයා 100%ක්ම නවම් මහේ නව වලල්ල පාඩමට සූදානම්.